බායි කියලා. Welcome to Life with Oshi YouTube channel. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද තවත් එක ලස්සන දවසක්. වටපිටාවේ තියෙන අපි නොසලකන ලෝකෙ දිහා අපි පොඩ්ඩක් සැලකිල්ලෙන් බැලුවොත් මේ බලන්නකෝ. මේ වගේ ලස්සන අමුතු දේවල් අපිට දකින්න පුළුවන් වෙනවා. මම ඇත්තටම මුලින් හිතුවේ මේ මලක වහලා ඉන්න සමනලෙක් ඒ සමනලයා අල්ලගෙන ඉන්නවා පිටිමකුණෙක් කියලා. ඒ වුණාට ටිකක් සෝදිස්සි කළා ටිකක් වෙලා විපරමින් බලද්දි තමයි මට තේරුණේ මම වැරදි කියලා. ඇත්තටම මෙතන වෙන්නේ මේ නපුරු මකුළුවා තමයි මේ ලස්සන සමනලයව ගොදුරක් කරගෙන ඉන්නේ. ඉතින් ජීවිතේ අපිට හම්බෙන මිනිස්සුත් මේ වගේ තමයි. අපි මතු පිටින් මෙයා හොඳයි මෙයා නරකයි කියලා අපි තීරණය කරාට එයාලගේ තත්ත්වය මොන වගේද කියලා තේරුම් ගන්න නම් අපිට එයාලා දිහා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්නම වෙනවා. වෙනද වගේම මම අදත් දවස පටන් ගත්තේ සම්මා සම්බුදු ගෞතම පුත්‍රජානන් වහන්සේ වෙනුවෙන් ඒ කරන ලද පූජාවල් සිද්ධ කළා. ඉතින් මේ විදිහට දවස පටන් ගන්නකොට හිතට දැනෙන්නේ පුදුමාකාර විදිහට සැහැල්ලුවක්. උදේම මිදුලට ගිහිල්ලා පරිසරය දිහා චුට්ටක් බලලා ගෙනාපු මල් කඩලා ඒ මල් වලින් මල් වට්ටි හදලා මේ විදිහට පූජාවල් කරනකොට ජීවිතේ අලුතින් පටන් ගත්තා වගේ කියලා දැනෙන්න ගන්නවා. ජීවිතේ වැඩ කටයුතු සාර්ථකව කරන්න ශක්තියක් අපිට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආසම කරන මාමායිටුත් කාපු පෙතිපාන් එක්කලා උදේ කෑම ගන්න තියනවා කියන්නේ ජීවිතේ ආසම කරන සතුටු වෙන්න එක කාරණාවක් තමයි. උදේම ගෙදරින් පිටත් වෙලා ආපහු ගෙදර ආවට පස්සෙත් බුදු පහන තියලම හවස වැඩ කටයුතු පටන් ගන්න එක මගේ දැන් පුරුද්දක් වෙලා. ඇත්තටම ඒ වගේ දේවල් හිතට කරනකොට ඇත්තටම ජීවිතේ මොහොතින් මොහොත අපි ඉස්සරහට යනවා කියලා දැනෙනවා. ඉතින් අද රෑ කෑම මටයි නංගිටයි. ඉතින් ශනිකව හදාගත්ත නූඩ්ල්ස් එකකුයි සොසේජස්ුයි බෙදලා අපි රෑ කෑම ගත්තා. දැන් නම් ඉතින් වැඩ රාජකාරී ඔක්කොම ඉවර කරලා දැන් තියෙන්නේ හිතටයි ගතටයි දෙකටම පුංචි විවේකයක් ගෙනල්ලා දෙන වෙලාව. ජීවිතේ අපිට පුංචි හරි පුරුදු ටිකක් එකතු කර ගන්න ඕනි. අලුත් පුරුදු ටිකක්. ජීවිතේ හැමදාම එකම විදියට ගලාගෙන යනවට වඩා දවසින් දවස අලුත් පුරුදු එකතු කරගෙන අලුත් විදියට ජීවිතේ යනකොට අර තියෙන ඒකාකාරී බව නැති වෙලා යනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. අනේ මේ ජීවිතේ එපා වෙලා මට නම් දැන් මේ ජීවිතේ කලකිරලා කියන හැඟීම් අපෙන් ඈත් වෙනවා. අපි කරන හරි පුංචි වැඩත් හරිම ආසාවෙන් කරන්න ඕනි. ඉතින් මේ විදිහට නිදා ගන්න කලින් පිළිවෙලට ඇඳ හදලා ඒ ඇඳ අස්කල් ඉවරුණාට පස්සේ වොෂ් එකක් දාගෙන රැයට නිදා ගන්න අපි ඇඳට එනකොට අපිට පේන්නේ හරිය නිස්කලංක ඇඳක්. ඉතින් දවසේ වැඩවලින් ගොඩාක් ඉවරයි කියලා අපිට දැනෙන වෙලාවක් තමයි මේ විදියට ඇඳ සෝදානම් කරලා වොෂ් එකක් දාන්න යන වෙලාව. නිදා ගන්න කලින් මේ විදියට පොඩි වොෂ් එකක් දාලා මොනවා හරි ඇඟට ගාලා ඔළුව පොඩ්ඩක් පීරලා හරි ලස්සනට පිළිවෙලට ඇඳට ගිහින් බලන්නකෝ. ඇත්තටම හිතටයි ගතටයි පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම තමයි අපි නිදා ගන්න කලින් මේ විදියට යටිපතුල් වල මොනවා හරි ක්‍රීම් එකක් එක්ක ඇලෝවේරා ජෙල් එකක් වගේ දෙයක් මේ විදියට ගාලා පොඩ්ඩක් වෙලා කකුල් දෙක මසාජ් කරලා නිදා ගන්න බලන්නකෝ. ඇත්තටම ඇඳට ගිහිල්ලා විනාඩි 5ක් යන්නත් කලින් අපිට සුවදායි නිින්දක් ලැබෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් අපි හිතනවට වඩා සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා.
ඉතින් නිදාගන්න කලින් හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනි. අද දවසේ වැඩ කටයුතු සාර්ථකව ඉෂ්ට කරන්න, සාර්ථකව නිමා කරන්න පුළුවන් වුණාට ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන ගමන් අද දවසින් මං ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි, මාව බලන් හිටියටයි.